කදේක ගහන්න. නිකන් කියලා. බස් කරලා වැඩේ කියලා දෙන්න. හරි මොකද? කබු මහත්තයෝ. කබු මහත්තයෝ. ඔව් මම දීජොත් එක්කදී බාධා කරන්න කියන්නේ මොකක්ද කාරණා? කබු මහත්තයෝ මේකයි ප්‍රශ්නේ. මොකක්ද? කබු මහත්තයෝ මේකයි ප්‍රශ්නේ. මොකක්ද? පොඩ්ඩක් ඉන්නකම් කබු මහත්තයෝ කියනකම්. හරි කියන්න. මට ඉස්කෝල් ගිහින් එපා වෙලා තියෙන්නේ. හරිද? මාව පොඩ්ඩක් තරුණ කරන්න බැරිද? ගොඩක් තරුණ කරන්න ඕනේ පොඩ්ඩක්. කරුණ කරන්න. අනේ මේ ළමයෝ කරන්න පුළුවන් වැඩක් කියනවා. කරුණ කරන්න පුළුවන් එහෙම මට ඔය වැඩි කරන්න බෑ. එහෙද තමයි මිනිස්සුම වයස වැඩි කරන්න දෙන්නේ. එහෙම මේ කරන්න බැරි වැඩ කියන්න එපා. මොනවද මේ හොර කපුවේ. මම ඉතින් කියක් හොයාගන්න වැඩි. මොන කපුවේ? මේ හොඳ කපුවේ මම මේ ජාත්‍යන්තරයට ගිහිල්ලා ආවේ. හොඳ කපුවේ. අන්න බැරි වැඩ කියන්න. කබු මහත්තයා කරලා දෙනවා නම් කෝටි 10ක් වුණත් දෙනවා. කෝටි 10ක්? වැඩේ වුණා කියලා කරමු. ටික හැදෙන්න. ඔයාලා මට කිව්විද සල්ලි? කබු මහත්තයා දන්නේ නැද්ද? දැන් හැමතැනම සල්ලි අත් ගන්න තැන මොන තරම් තියෙනවා. මොන තැනද? නෑ අපේ තාත්තා ලෝකේ හොඳම කෝටිපතිගේ. ඉතින් තාත්තත් වැඩේට කැමතියි කියලා තියෙන්නේ. තාත්තන්ද මේකට සල්ලි දෙන්නේ? ඔව්. නා වැඩේ කරමුනේ. වැදගන්න. කබු මහත්තයා පොල් මල කරගන්නේ නැද්ද? පොල් මල කරගන්න තිබ්බා. කොහෙද? පොල් කඩන එක ගහට ගිහලා පොල් ගහ පල්ලෙන් වෙලා පොල්ද දෙන්න. පොල් මලක් කපා ගන්න මොකද වෙලා තියෙන්නේ? ඈ? ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ගාවුණත් උඹට. ඒ මණ්ඩි දෙකන් වලින් උඹට වැඩක් නෑනේ. මේ වරේ මණ්ඩි දෙක උඹේ. කබු මහත්තයා මේ කවෝ පෙරවලා වැඩිනේ. මේ එනවා උදව්වට මෙතන. හරි වැදගන්න. කඩාගෙන පොළොව දිගුරුවාගෙන ටකරන් කඩාගෙන ලෑල්ල කඩාගෙන ඊරිතිය මැද්දෙන් කන්නාඩිය ඇතුළෙන් වරින් කඩාගෙන පිටි වඩාගෙන වරින් වැඩේ වුණාට පස්සේ සල්ලි දෙන්න. හරි ගාර කන්න වන්නේ දැන් නැහැ. කබු මහත්තයෝ. හරි ගිහිල්ලා එනවා. තරුණ වුණාම එනවා කිති. ගොඩ කාලෙකින් මොකෙක්වත් ආවෙත් නෑ නේද? මේ බලකම්ක මල් ටිකක් පා. ගුරුනා අර වැඩේ කරලා ඉවරනකම් සල්ලි දෙන්න. ඇත්ත තමයි. සල්ලි දුන්නේ. මේ වඩුනන සම්බේ මාව තරුණ නෙවෙයි කරන්නේ. ඔයා මාව වයසට යවුවා. කවුද මේ? තරුණ කරන්න කියලා ආවේ මං. කන් ඇහෙන්නේ නෑනේ. එනවා. අපිට කන් ඇහෙන්නේ නෑ කියලා. කට්ටෙකු ගාලා දියා. ගොඩනේ. සම්බේට තව චුට්ටක් තරුණ කරන්න බැයිද මාව? තව තරුණ කරන්න. තව තරුණ කළොත් ආයෙ මට කච්චි මේ තරුණ කළා මේ. බැරි වෙලාවට. තව වාසෙ ගියොත් එහෙම වල කච්චි ගහන්නේ. මොකද ලම්බුසේ කිව්වේ? තව
ඔයා මාස දෙකකින් වල කච්ච කරනවා නේ. අයියා අම්මා බහන්න.